යාළුවනේ ඊ වීඩියෝ එකෙන් අපි කතා කළේ රුපියල් 5000කින් කුස්සියේ ඉඳන් පටන් ගන්න පුළුවන් homemade dehydrated foods and vegetables. ඒ කියන්නේ වියලි පළතුරු සහ එළවලු බිස්නස් එක ගැනනේ. ඔන්න මම පොරොන්දු වුණා වගේ අද මම ඔයාලට අරන් ආවේ බජට් එකට පොඩ්ඩක් වැඩි කරලා රුපියල් 10000ක් වගේ පුංචි මුදලකින් තමන්ගේම ගෙදර ඉඳන් පටන් ගන්න පුළුවන් සුපිරි බිස්නස් අදහස් පහක් ගැන. මේ බිස්නස් පහම අද කාලේ ලංකාවේ මාරම ට්‍රෙන්ඩ් එකක් සහ ඩිමාන්ඩ් එකක් තියෙන අඩු වියදමකින් වැඩිම ලාභයක් ගන්න පුළුවන් ඒවා. මෙන්න ඒ සුපිරි බිස්නස් පහ. අංක 1 තමයි homemade fancy hair accessories. සැටින් රෙදි සහ නූල් පාවිච්චි කරලා ගෙදරින්ම හදන්න ස්ක්‍රන්චීස් සහ කොණ්ඩ කූරු බිස්නස් එක. අංක 2 තමයි homemade spices and gift packs. පිටකොටුවෙන් තොග මිලට ගම්බීස් කුරුදු වගේ දේවල් අරන් පිරිසිදුව කුඩු කරලා ලස්සන පැකට් සහ බෝතල් වලට අසුරලා විකුණන බිස්නස් එක. අංක 3 තමයි customized gift items. උපන්දින වගේ විශේෂ උත්සව වලට මිනිස්සු සොයන කස්ටමර් බොක්ස් සහ ෆොටෝ ෆ්‍රේම් බිස්නස් එක. අංක 4 තමයි indoor plant and ceramic pots. නිවාස අලංකාර කරන්න තියෙන කුඩා ගෘහස්ත පැළ වර්ග ලස්සන පෝච්චි වල දාලා බ්‍රෑන්ඩ් එකක් විදියට කරන බිස්නස් එක. අංක 5 තමයි homemade scented soy candles. ගෙවල් සුවඳවත් කරන්න පාවිච්චි කරන ස්වභාවික සෝයි ඉටි සහ සුවඳ තෙල් යොදාගෙන හදන සුවඳ ඉටි පන්දම් බිස්නස් එක. යාළුවනේ මේ බිස්නස් පහ ඇතුලේ තියෙන කස්ටමයිස් ගිෆ්ට් අයිටම්ස් සහ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ගැන මම කලින් වීඩියෝ වලදී පොඩ්ඩක් මතක් කළාට ඒවට ඕන කරන බඩු අඩුම මිලට ගන්න පිටකොටුවේ තොග කඩවල් මොනවද සහ රුපියල් 10000යි මේවා නූලටම පටන් ගන්නේ කොහොමද කියලා සම්පූර්ණ විස්තරය මම ඔයාලට දුන්නේ නැහැ. අන්න ඒ නිසා බිස්නස් එකක් පටන් ගන්න ඉන්න ඔයාලට අසාධාරණයක් වෙන්න නොදී මේ හැම බිස්නස් එකක්ම අස්සක් මුල්ලක් නෑර තියෙන හැම රාසක්ම ඉදිරි දවස් 5 ඇතුළත වෙන වෙනම වීඩියෝ වලින් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් ඒ වීඩියෝ එකවත් මග අරගන්නේ නැතුව බලන්න අපි බිස්නස් කරමු channel එක subscribe කරලා දැම්ම subscribe කරලා set වෙන්න. වීඩියෝ එක share කරන්න. ඔයාලගේ අදහස් පළයෙන් කමෙන්ට් කරන්න. ජය වේවා.